අපි අධ්‍යයනය කරන්න යන්නේ Microsoft Word package එකකට අලුත් Word file එකක් ඇතුල් කරන්නේ කොහොමද කියලා බලන්න. මේකට ඔයගොල්ලෝ menu bar එකෙන් file click කරන්න ඕන. file click කරලා මේ new කියන option එක තෝරගන්න ඕන. මේක පහසුවෙන් කරන්න පුළුවන් මේ control සහ n කියන යතුරු එකවර තද කරලා වුණා. දැන් බලමු මේ new කියන option එක තෝරගත්තම දිස්වන තිරය මේකේ general letters and faxes memos reports මේ වගේ tabs ගොඩක් තියෙනවා. අපි blank document එකක් නැත්නම් blank word file එකක් ඇතුල් කරන්න click කරන්න ඕන general කියන tab එක. general කියන tab එක click කරලා මේ blank document කියන එක තෝරගන්න ඕන. blank document කියන එක තෝරගෙන okay button එක click කරන්න ඕන. දැන් ඔයගලන්ට පේනවා මේ document 2 කියලා menu bar එකේ title bar එකේ සටහන් කරලා තියෙනවා. අලුත් word file එකක් විවෘත වුණා. ඒ වගේම තමයි මේ standard toolbar එකේ ඔයගලන්ට පේනවා මේ standard toolbar එකේ පළවෙනි icon එක new blank document කියලා සටහන් වෙලා තියෙනවා. ඒක ක්ලික් කළා වුණත් අපිට පුළුවන් අලුත් word file එකක් මේ word package එකට ඇතුල් කරන්න. දැන් ඔයගලන්ට පේනවා document 3 කියලා අලුත් word document එකක් ඇතුල් වුණා. ඒ වගේම ඒක minimize කරොත් ඔයගලන්ට පේනවා අර අපි කලින් විවෘත කරපු document 2 කියන word file එක තියෙනවා.